ශ්‍රී ලංකා එංගලන්ත අතර පැවැත්ති පසුගිය 2020 තරගයේ පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙකු වන ධනංජයද සිල්වාගේ ඉනිම මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි විවේචනයට ලක්වෙමින් පවතිනවා. එම තරගයේදී ධනංජයද සිල්වා පන්දු 12කට ලකුණු 11ක් පමණක් ලබාගෙන දැවී ගිය අතර ඔහුගේ මන්දගාමී පිතිකරණය 2020 තරග රටාවට කිසිසේත්ම නොගැලපෙන බවට බොහෝ ක්‍රිකට් ලෝලීන් අදහස් පළ කරමින් සිටිනවා. විශේෂයෙන්ම පවර් ප්ලේ අවස්ථාවන්හිදී පවා පන්දුව සීමාවෙන් එළියට යැවීමට නොහැකි වූ බව සමාජ මාධ්‍ය පරිශීලකයින් දෙඩි ලෙස පෙන්වා දෙනවා. ඔහු ලබාගත් එකම 4 පහර පවා පිත්තේ ධාරයේ වැදී ගියේ වාසනාවන්ත අවස්ථාවක් ලෙස බොහෝ දෙනා විවේචනය කර තිබුණා. ඊට අමතරව සමාජ මාධ්‍ය තුල උත්ප්‍රාසාතක අදහස්ද වැසි වගේ වැටෙමින් තිබුණා. ඒ අනුව ධනංජයද සිල්වා ටෙස්ට් ක්‍රිකට් සහ 2020 ක්‍රිකට් පටලවාගෙන ක්‍රීඩා කරනවාද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කර සිටිනවා. ශතකයට තව ලකුණු 89ක් තිබියේදී දැවී ගියා යන විහිළු සහගත අදහස් පවා සමාජ මාධ්‍ය තුල දැකගත හැකි වුණා. කෙසේ වෙතත් මෙම විවේචන ක්‍රීඩකයාට පමණක් සීමා වෙලා නැහැ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙතත් දැඩි චෝදනා එල්ල වෙමින් පවතිනවා. කමින්දු මෙන්ඩිස් කුසල් ජනිත් වැනි ප්‍රවේගකාරී තරුණ ක්‍රීඩකයින් අවස්ථා නොලැබෙද්දී 2020 තරඟ සඳහා වඩාත් සුදුසු නොවන ක්‍රීඩකයන් දිගින් දිගටම තෝරා ගැනීම සාධාරණද යන්න ක්‍රිකට් ලෝලීන් ප්‍රශ්න කර සිටිනවා. ලබන මාස පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය සලකා බැලූ විට මෙවැනි තේරීම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමනට දැඩි බලපෑමක් ඇති කළ හැකි බවට බොහෝ දෙනා සිය කනස්සල්ල පළ කර තිබෙනවා. පවර් හිටර් ලෙස හඳුන්වන ක්‍රීඩකයෙකුට යාර තිර සීමාවෙන් එළියට පන්දුවක් යැවීමට නොහැකි වීම කනගාටුදායක තත්වයක් බවටද අදහස් පළ වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් ක්‍රීඩා රටාව සහ ඉදිරි සැලසුම් පිළිබඳ නැවත සිතා බැලිය යුතු කාලයක් මේ වන විට උදා වී ඇති බව පැහැදිලිව දැකගත හැකියි. ඔබගේ අදහස මොකක්ද? කමෙන්ට් කරලා කියන්න. මේ වගේ තවත් ක්‍රීඩා පුවත් සඳහා channel එක subscribe කරන්න.